කැම්පින් කැම්ප් අපි ටෙන්ට් 3ක් ගහලා තියෙන්නේ. පෙන්නන්නද බා? ඔව් ටෙන්ට් 3 පෙන්නන්න බා. මෙතන එකක් තියෙනවා. ඔව්. මෙතන අපේ ටෙන්ට් එක. අරන් ඉරෙක් ඉන්නවනේ. ඔව්. ඒ නගරපද මේක හැදුනා ෂේප් එක. ඒ මේ වගේ කකුල් ඕකේ මේ ආගෙද මේක ජම්ප් එකද? නෑ ඒක අපේ. මට සී. ඒ අසව. කොල්ලද? ඔව් මොකක්ද හරිද? බලමු. අර ෆීල් එකේ ඉන්නේ පොඩ්ඩක් ගැලවුවා. මේක එන්නේ නැහැ නඩු ඔබ මෙහෙ බලපන්. ෂා. සුපිරියා. ඒ කියන්නේ ස්ක්‍රීන් එක තියෙනවා. මේ ඕටු ටික පෙවුණා මේක යනවා. හරිද? මේ රෙස්පොන්සිබිලිටි අර පැත්තේ මොකක් හරි පත් වුණා. මේ පැත්තට මිනිස්සු වගේ අපි අරක ඕෆ් එකෙන් ඕෆ් කරලා මෙහෙට ගිහින්. ගියා. ගූඩාරම ගහනවා. හයි ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඔයාලට? අද අපි යන්නේ ටිකක් වෙනස් විදිහේ ඇඩ්වෙන්චර් එකකට. මගේ ජීවිතේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න තමයි මම මේ යන්නේ. ඔයාලවත් මාත් එක්ක කැම්පින් කරන්න එක යන්නයි මේ හදන්නේ. ඔයාලා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. අපි දෙන්නයි තව යාළුවෝ 4 දෙනෙකුයි අපි 6 දෙනා තමයි කැම්පින් කරන්නේ. අපි මේ ගමනට උදෙන්ම පිටත් වුණා. ප්ලෑන් එක තමයි කැම්පින් කරන්න ලස්සන තැනක් හොයාගෙන නේචර් එකත් එක්ක රැයක් ගත කරන එක. අපි දැන් මේ උදෙන්ම පිටත් වෙලා ඒ කැම්පින් කරන තැනට ඇවිදගෙන යන ගමන් මම මාරම එක්සයිටඩ් ළමයි. මොකද මේ මගේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක හින්දා. අපි කැම්පින් කරන්න ඕන කරන හැමදේම ලෑස්ති කරගෙන තමයි මේ ගමන පටන් ගත්තේ. මේ බඩු උස්සගෙන යනකොට මට හිතුනේ එක දවසකට ඇත්තට මෙච්චරම බඩු ගොඩක් ඕනිද කියලා. ගමන පටන් අරන් ටික දුරක් යද්දිම අපිට ලස්සන තැන් කීපයක්ම හම්බුණා. මේ දැන් ඔයාලා දකින්නේ මට හම්බුණ පළවෙනි ලස්සනම ප්ලේස් එක. ඔයාලා දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්නකෝ මේ කැම්පින් එක්ස්පීරියන්ස් එකේ අපිට මාරම ලස්සන දේවල් ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. මම මේ එක්ස්පීරියන්ස් කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හම්බ වෙන එකත් ඇත්තටම ලොකු සතුටක් මට. මම ඒ කැම්පින් කරන තැනට ගියාට පස්සේ තමයි දැනගත්තේ ඒ තැන එච්චරටම ලස්සනයි කියලා. මං ඇත්තට මෙතෙන්ට යනකම් මං ෆොටෝ එකක්වත් බලලා තිබුණේ නැහැ. ඒ තැනට ගියාට පස්සේ නම් මට මාරම සතුටක් දැනුනේ. මොකද ඒ ලස්සන නේචර් එකත් එක්ක මම පැය 24ක්ම ඉන්නවනේ කියලා මට හිතුණා. පාරේ යන අතරතුර අපිට ඕගනික් එක්ස්පෙන්සිව් ස්නැක් එකක් හම්බුණා යාළුවනේ. ඒ තමයි බ්ලූබෙරි. අපි යන පාර දිගට බ්ලූබෙරි තිබුණා. අපි ඉතින් ඒව කඩ කකා තමයි ගියේ. මේ මාක් ගහලා තියෙන්නේ මම්මුලාව සමනිගේ. ඒ කියන්නේ ඔයා මැප් එක බලුවා නම් ඔය රතු වලින් ඔයාට යන්න පුළුවන් තැනක් තියෙනවා. නිල් වලින් ඔයා යන තැනක් තියෙනවා. ඒ පාර්ට් එක තමයි ඔය පෙන්නන්නේ. රතු නම් පාර ඔයා රතු නම් පාර ටෆ්. ඔව් ඒකෙත් එහෙම ගහලා තිබ්බනේ. මං ඉතින් ඔයා ෆලෝ කරා විතරනේ. අපි ගියපු පාර දිගට බ්ලූබෙරි තිබුණා, ලොකු ගස් තිබුණා, ඒ වගේම යන්න චූටි අඩිපාරකුත් තිබුණා. ස්වීඩන් වල කැලේ ඇවිදිනකොට මං නෝට් කරපු දෙයක් තමයි අර ලංකාවේ කැලේ ඇවිදිනකොට චූටි කකුල් හීරෙන ගස් පඳුරු තියෙනවනේ. ඒ වුණාට ස්වීඩන් වල ඒ වගේ චූටි ගස් පඳුරු නෑ කියන එක. අපි මේ ගස් අතරින් අර ලස්සන ඔයාලට පේන view එකත් බල මේ ගස්වල සෙසල විඳගෙන විනාඩි 20ක් 30ක් විතර අපි අපේ කැම්පින් කරන තැනට ඇවිදගෙන ගියා.
ගස් අතරින් එළියට එනකොට හිතාගන්න බැරි තරම් ලස්සන ප්ලේස් එකක් අපි දැක්කා. අපි එතන තමයි කැම්පින් කරන්න යන්නේ. එතන කියන්නේ යාළුවනේ අපි මෙතන කැම්පින් ගහමුද? ප්ලේස් එක ලස්සනයි වගේ. අතනින් උඩට යන්නත් පුළුවන්. ඉනිමගක් වගේ ඉනිමගක් නෙමෙයි පඩි පෙලක් වගේ තියෙනවා. අපි පස්සේ යමු උඩට. දැන් නෙවෙයි. පඩි පෙලක් වගේ තියෙනවා. පොඩි බංකුවකුත් තියෙනවානේ. මෙතන බංකුවකුත් තියෙනවා ලේසි නේ වැඩි. ගලක් තියෙනවා. බලමු. ඒ බීච් එක වටේ තියෙන ලොකු ගස්, එතකොට ඒ මුහුදු රැල්ල, එතකොට ඒ වතුර, ඒ නිස්කලංක බව අපි හැමෝටම මැජිකල් ෆීලින් එකක් තමයි දුන්නේ. අපි හැමෝම ටික වෙලාවක් අරගෙන මේ ලස්සන view එක enjoy කළා. මොකද මේ වගේ ලස්සන moment නේ අපිට පස්සේ කාලෙක ලස්සන මතකයන් වෙන්නේ. ස්ටොක්හෝම් ඉන්න ඔයාලා මගේ මේ වීඩියෝස් බලනවා නම් මම මේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාලත් කැම්පින් කරන්න කැමති නම් මෙතෙන්ට යන්න පුළුවන් නේ. අට ෆැමිලි ඉතියාලනේ හුලකයිනේ. මෙතන මේ ලංකාවේ මුකුත් වල තියෙන වයිබ් එක තියෙන්නේ. ඒ මාර ලස්සනයි. අර පැත්තට ඒක තමයි අපි නිකන් වතුරට ළඟම ගහන්න නෑ අපිට මෙතන ගහ ගන්න පුළුවන්. ඕන්න අපි යටින් අහමු කියලා. අර මං හිතන්නේ අර කට්ටිය කැම්පින් කරනවා කියලා මං නෑ හිතන්නේ. නෑ මං කියන්නේ ඒක හරියට. මෙතන තුනක් ගහ ගන්න පුළුවන්. මෙතන තුනක් එල්ල හැකි. අපි මෙන්න මේ ඒරියා එකේ තමයි යාළුවනේ කැම්පින් ගහන්න දැන් හිතාගෙන ඉන්නේ. අපි මට නම් මගේ නම් මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. අපි අර අතන අර වැලි වගේ තියෙන ඒ හරිය ඉස්සරෝම හිතුවේ කැම්පින් ගහමු කියලා. කොහොම හරි අපි අන්තිමේදී ඒ වතුර ළඟම නැතුව පොඩ්ඩක් වතුරට දුරින් අපි කැම්පින් එක ගැහුවා. ඒ වුණාට ඒක නෙවෙයි අපේ ෆයිනල් කැම්පින් ප්ලේස් එක උනේ. ආගෙන මේක ජම්ප් එකද? නෑ අපි මට සී from Sri Lanka, but we live here. අපි ප්ලෑන් කරපු තැන අපේ ටෙන්ට් ටික ගහලා අපි තේ ටිකත් බීලා අපි ආයේ ප්ලෑන් කරේ අපේ ටෙන්ට් ටික අපි වතුර ළඟටම අරගෙන එමු කියලා. අපි ඊට පස්සේ අපේ ටෙන්ට් ටික ආයේ මෙන්න මෙතෙන්ට ගෙනල්ලා සෙට් කරා. ඇහැට දාන එකද? ඔව්. ඇහැට දාන ප්ලස්. දැන් ලස්සනයි. පාට ලස්සනයි. කුෂන් දාලා තියෙන්නේ දැන්. ඕකද? හලෝ. අපි දැන් කැම්පින් කැම්ප්
අපි ටෙන්ට් 3ක් ගහලා තියෙන්නේ. පෙන්නන්නද බා? ඔව් ටෙන්ට් 3 පෙන්වන්න බා. මෙතන එකක් තියෙනවා. ඔව්. මෙතන අපේ ටෙන්ට් එක. මෙන්න මේක. අපි පොඩි ටෙන්ට් එකක් මේක තමයි රිච් ටෙන්ට් එක නේ. අපි ටෙන්ට් වල එක එක ගහලා තියෙනවා. මෙතන ටෙන්ට් ගැව්වා. දැන් මේ එක එක ටෙන්ට් වලදී එක එක විදියයි. මේකේ ඔක්කොම ෆන්ක්ෂනලිටිස් ටික තියෙනවා. මෙතන මේ වෙන්ටිලේෂන් එකක් එහෙමත් තියෙනවා. පහළ තියෙනවා මේකේ පහළම මොනවද මේකට කියන්නේ? මේ විදියට පොඩි ලේ එකක් දාලා තියෙනවා. මේ ටෙන්ට් එක සෙට් කරද්දි සෙට් කරන්නත් ලේසි වුණා අපිට නේ. සෙට් කරන්න ලේසි. මේක අර කූරු දෙකෙන් සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ඩබල් නේ. මෙතන මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේකත් ගහන්න තියෙනවා. මෙතන ඇතුලෙත් මේ තමයි මේ ටෙන්ට් එකේ අයිතිකාරී. අපි පොඩ්ඩක් මේ ටෙන්ට් එකේ ඇතුළ පෙන්නමුද? අපි ටෙන්ට් එකේ ඇතුළ පොඩ්ඩක් බලමුද? අම්මෝ එහෙනම් ලක්ෂරි ටෙන්ට් එකක්. ඒ තියෙන්නේ ඇතුළේ. ඒක දාලා තියෙනවා ඔක්කොම ටික. පෙන්නන්න. මේ ස්ලීපින් බෑග් තියෙන්නේ නේ? ස්ලීපින් බෑග්ස්. ස්ලීපින් මැට් දෙකක් තියෙනවා, ස්ලීපින් බෑග්ස් තියෙනවා. ඊට පස්සේ මේ අපේ ටෙන්ට් එක අපේ දුප්පත් ටෙන්ට් එක. ඊට පස්සේ අපි තියෙනවා අපි අපේ විස්තර කරන්නකෝ මට. ඒක ඉතින් ඇත්තට විස්තර ගන්න දෙයක් නෑ මේක. තනි ටෙන්ට් එක මේක එහාට මෙහාට මේ ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. අපි ඉස්සරම අන්න අර පැත්තේ සෙට් කරලා තිබ්බේ. ඊට පස්සේ අපි ඒක කෙලින්ම උස්සගෙන මෙහාට ගෙනත් තිබ්බා. මේක හරිම ලේසි. ඒක හරිම ලේසි ටෙන්ට් එක. කෝසි පාට එකනේ. එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඉස්සරම හිතුවේ අර ඒරියා එකේ මේ ටෙන්ට් ගහන්නම් කියලානේ. ඊට පස්සේ අපිට ආයෙ හිතුණා මේ වතුර ළඟ පෙන්නන්න වතුර ටික. වතුර ළඟ වතුර ඉස්සරහමයි අපි ඉන්නේ. ඉන්නේ අපිට වෙන්න මේ ලස්සන view එක තියෙනවා. view එකේ තමයි අපි ටෙන්ට් එක ගහලා මේ වගේ view එක ටෙන්ට් එකක් ගහගෙන අම්මට දෙවි මදුරු මදුරේ ඉන්නවද? මදුරෝ මේ පේනවද යාළුවනේ? ජන්තුගේ ටෙන්ට් එක අපි. විස්තර කරන්න ටෙන්ට් එක. ඔය දැන් අපිට ඔයා විස්තර කරන්න ඕනේ ඔයාගේ ගෙදර ගැන. අපිට අනිත් අය ඔයා විස්තර කරන්න ඕනේ. දැන් කොහොම? මේ තියෙන අපේ ටෙන්ට් එක හොඳයි හොඳට තියෙනවා. පොඩක් පාට අවුල් කහක් එකනේ අර ඕල් වයිබ් එකට පොඩක් තියෙන්නේ. හොඳයි. අපිට ඇතුළ වෙන්නන්න ඕනේ. මොන වෙන්නන්නේ නෑ. අතුල වගේ මිනිස්. කොහොමවත් මේක තමයි අපි view එකනේ. ඔව්. දැන් අපි මොනවද කරන්න යන්නේ? අපි මොකද කරන්නේ? දැන් අපිට නෝන කන්න හදලා කන්න ඕන. දැන් අපි තේ බීලා ඉන්නේ. තේ බීවානේ. ආපු ගමන් තේ බීවා. චානි කේක් එකක් කියලා තිබ්බා කෑවා. බඩගිනි ඉතින් හැම වෙලාවෙම බඩගිනිනේ. ඔව්. දැන් අපි මොන හරි හදාගෙන කමු. අපි මේ මදුරන්ට ගහන්න අයිටම් එකක් ගෙනාවා. ඒකේ හිතා ගන්න බෑ ඇඟට ගහන්න පුළුවන්ද නැත්නම් මේ න්යා ඒරියා එකට ගහන්න තියෙන එකක්ද කියලා. පොඩ්ඩක් කියලා බලමු. ට්‍රාන්ස්ලේට් කරලා බැලුවා ඒකේ මොනවද කියන්නේ? මේකේ කියනවා if you feel unwell or feel unwell seek sunscreen apply the sun මේක ඇඟට ගහන්න තියෙනවා. ඇඟට ගහන්න තියෙන do එකක් not spray direct onto the face. මූණට ගහගන්න එපා. මොනට ගහගන්න එපා. හරියට. මොකද ලංකාව මාරියෝස් සෙට් නෑ නේ අපිට. ඒ වගේ වැද්ද තිබේ. කරලා එහෙම ගියේ අර පැයක් ආවේ. අර උඩ කරලා. මොනවද කරන්නේ අපිට? අපි දැන් ශානි සොසේජස් හදනවා. සොසේජස් හදලා අපි මේ දැලට නිකන් ඔය තව එක එක ලට්ටපට මේ ඩිනර් නෙවෙයිනේ. නෑ නෑ නෑ. ඩිනර් කියන්නේ එහෙම ඩිනර් එකක් ඩිනර් එකක් කියලා එකක් නෑනේ. කොහොම කනවා? මම තේ බොනවා. තේ එක. එක එක බොනවා. එක එක බොනවා. ඊට පස්සේ අපි මේ මොනවද මේවා තියෙනවනේ. පේස්ට්‍රි කියන්නේ පේස්ට්‍රි හදාන්න ඇවිල්ලා. ඔයා නේද? පේස්ට්‍රි නෝනා. මේක පේස්ට්‍රි මේ නෝනා. ලස්සන එක මෙහෙම තියන්න ඕන. අපි දැන් ඉර බෑගෙන යනවා. අපි දැන් ගහන්න හදන්නේ මේ ගින්න. ඔව්. අපි මේ දර හොයනවා. මේ පිච්චිච්ච දරයි අර මේ ඔක්කොම ටික හොයනවා. බලමු අපි දර හොයා ගන්න පුළුවන්ද කියලා. කට්ටිය එරෙමෙට දුවනවා දර හොයන්නේ. සීතලයිද ඔයාලට?
අපි දර එකතු කරනවා. අපි මේ මට මතක් වුණේ මොනවද දන්නවද? ඉස්සර මෙයා අම්මේමයි දර එකතු කරන්න යනවා. දැන් අවුරුදු 10කට 15කට විතර කලින්. ඔයා එක්කයි යනවද? ඕ මං එක්කයි යනවා. අපේ කැලේකට යන්නේ? ඕ ගෙදර ළඟ කැලයක් තියෙනවානේ. අපි එතෙන්ට මේ දර කඩන්න යනවා. අලිත් ඉන්නවා ඒ කැලේ. මේ අලි ඉන්නකොට ඒ කියන්නේ අලි ඉන්නකොට මේ දැන් අපි බයයිනේ. ඒ වුණාට අම්මි එහෙම කියනවා දැන් කිලෝමීටරයක් විතර දුරින් අලි ඉන්නේ. අලිය ගඳ දැනෙනවා කියලා. ඕ අලියගේ ගඳ දැනෙනවා. ඒ වුණාට එහෙම බය නැහැ. මේ උන් එන්නේ නැහැ කියලා දර කඩාගෙන පාඩු එනවා. අලිය ගඳ කොහොමද දැනෙන්නේ? ගඳයි. ඒ කියන්නේ අලිය නිකන් කොළ ගඳක් එනවද? නෑ අලි ගඳයිනේ. උන් හෙනම ගඳයි. එහෙමද? ඔව්. මට ඉමන් කැලාලි හම්බෙලා නැහැ නේ ඉතින් මට. ඔව්නේ. ඔයා දන්නේ නෑනේ. මට වත්තට මතක් වුණා දැන්. ඉස්සර අම්මී අපේ ලොකු අම්මා හැම ගිහිල්ලා සෙට් එකම දර හොයාගෙන එනවා අවුරුදු කාලෙට එහෙම. අම්මා මෙහෙ ආවනම් දර එකතු කර ඉන්නේ නේ. ඔව් මෙහෙ ආවට. ඇයි ගොඩක් දරක් තියෙනවනේ? ඔව්. අපි ගිනි මැලයට දර ටික සෙට් කරලා මෙතනින් උඩට පොඩි හයික් එකක් ගියා. එතන උඩට ගිහින් බලන්න කොහොමද කියලා. එතන ලස්සන view point එකක් අපිට සෙට් වුණා. මං ගාන කිව්වා ඒක. මොනවද? යාලා ඔය මේ අපිට පාගන්නත් එපා කිව්වනේ. මොස් එකක් වගේ එකක්. සනීපයිද? ෂෝ සනීපයිද? මේකේ දැන් උඩ මෙහෙම නෙමෙයි දැන් ඇවිදිද්දි මේක උඩ මාර ආතල් මොකද ස්පොන්ජ් එක වගේ ස්පොන්ජ් එක වගේනේ අර ඒ ලිඩින්ගේ ගෙදර මම සෙනප්පු ගලලා ඒක ඇවිදිනවා කුෂන් අපි ඒ view point එකේ ටික වෙලාවක් ඉඳලා ආපහු ඇවිත් කාඩ් සෙල්ලම් කරලා ලස්සනම ලස්සන සන්සෙට් එකක් බලන්න ගියා. පට්ටනේ. Superior.
ලස්සන සන්සෙට් එකත් එන්ජොයි කරලා අපි හිටපු තැනට ආපහු ආවා. දැන් අපි මේ ගිනිමැලය පත්තු කරන ගමන් ඉන්නේ. කිව්වනේ මේ මගේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක කියලා. එදා ඇත්තටම මාරම හොඳ දවසක් කැම්පින් කරන්න. ලස්සන සන්සෙට් එකකුත් අපිට හම්බුණා. ඒ වගේම අපිට එදා ලස්සනට හඳ පායලා තිබුණා. මොකද පොය දවසක් හින්දා. ඒ වගේම මගේ හොඳම ආදරණීය යාළුවෝ ටිකකුත් එක්ක එදා මට මගේ පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න හම්බුණ එක ඇත්තටම සතුටක්. දැන් උදේ වෙලාව කීයටද? දැන් 5:00ට විතර ඇති. 5:00යිනේ. අපි දෙන්න උදේම නැගිටලා ආවා සන්රයිස් එක බලන්න. සන්රයිස් එක තියෙන්නේ නේද? මේ පැත්තේ තියෙන්නේ නේ. මේ සීතලයි නේද? තාම සීතලයි ටිකක්. සන්රයිස් එක පෙන්නමුද අපි? සන්රයිස් එක. සන්රයිස් එක ඔන්න. සුපිරි පොඩ්ඩක් නරුනේ මෙතන. මේ ගල් රස්නේ ගල් රස නේද? මට සරප්පු දාගෙන ඉඳ දැනෙන්නේ. ලස්සනයි නේද මෙතන? අපි නිදාගන්නදී පාන්දර 2ට විතර ඇති නේද? ඔව්. ගිනිමැලයක් ගැහුවා. ගිනිමැලයක් ගැහලා අපි නිදාගත්තා. මගේ පළවෙනි කැම්පේන් එක්ස්පීරියන්ස් එකනේ. මේ හැබැයි මට නිින්ද ගියා හොඳට. මේ සීතලයි පොඩ්ඩක්. කකුල් දෙකට පොඩ්ඩක් සීතලයි. කොට්ටයක් තිබ්බනන්නද? කොට්ටක් තියෙනවා ඒක ගන්න පුළුවන්. මේස් දෙකයි දාගත්තා නම් හරි. මාර ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. දිගටම කරන්න පුළුවන් වගේ. හැබැයි මේස් දෙකකුයි කොට්ටෙකුයි ඕනේ. අපිට ලොකු ටුවර් එකක් යන්න පුළුවන් කැම්පින් එක ගහම. කොයි පැත්තද නෝවේ? බලමුනේ. ඔව් ඒට මොකද යන්නම් ඈ? ලස්සනට සන්රයිස්. කැම්පින් එක්ස්පීරියන්ස් එක හොඳයි. මම ආසයි. දිගටම කරાવી මම ඔයාලට වීඩියෝත් අරගෙන එන්නම්. අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඉක්මනින්ම ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.